What's the question? Consider the following pseudocode segment. What is the output of the following pseudocode segment කියලා තමයි අහන්නේ. Right? එතකොට අපිට මේකේ output එක තමයි පුතේ අහන්නේ. Right? So very clear, we know the way. Right? So අපි දන්නවා පුතේ මේක කොහොමද කරන් යන්නේ කියන එක. Right? So total is initially 0. total එකේ value එක පුතේ මුලදී බිඳුවයි. count එකේ value එකත් බිඳුවයි. Right? Count is 0, total is also 0. Current odd එක 1. Current odd is equal 1. එතකොට මොකද්ද පුතේ වෙන්නේ? මේ loop එක ඇතුළට එන්නේ count එක less than or equal 3 නම් විතරයි. So current count is 0. එහෙනම් අපිට මේක ඇතුළට එන්න පුළුවන්. හරි? මේක ඇතුළට එන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද පුතේ? ඔයගොල්ලන්ට දැන් මම කියා දීලා තියෙනවා කීප සැරයක්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඔක්කොම එක වගේ ඉන්නේ. So right? You know the way, right? I told you many times, so you know the way to solve this right now. Okay. Now let's go. Odd total is equal, initial value is 0. ඔන්න පුතේ odd total එක මම මේක පොඩ්ඩක් මේක අතර ගන්නම්. හරි අපිට අස්සලියන ඉඳපන් නිසා මම මෙහෙම ලියනවා. Odd total is 0 plus current odd is 1. 0 වලට 1 එකතු වෙලා පුතේ odd total එක 1 වෙනවා. Right? Then what? Current odd එක equal current odd plus 2. Right? Current odd equal current odd plus 2 කියලා කියනවා. එහෙනම් මොකද වෙන්නේ? Current odd value is 1 plus 2 මේ පැත්ත 3 වෙනවා. මම ඒක පාඩේ ලියන්නම් උදේ මම මේක ගන්නවා මෙහෙට. මොකද වෙන්නේ? 1 plus 2 then දෙනවා 3 කියලා. හරි? 1 plus 2 equal. එතකොට මේ current odd එකට වෙන වැඩි. ඊට පස්සේ count එක. Count is equal count plus 1. Count එක 0 මම මේක මෙහෙන් ලියන්නම්. 0 plus 1 equal 1. Right? So ඔයගොල්ලන්ට උදේ මම දැන් තුනකින් ලිව්වේ හොඳට පේන්න. ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න. Right? Initially the odd total is 0, count is 0, current odd is 1. So while count less than or equal 3, right? So we can go inside because the current count is 0, right? මුලදී count එක විදිහට අපිට අතට යන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? odd total equal odd total plus current total, right? Odd total means this one 0 and current odd means 1. So 0 plus 1 is equal 1. Then current odd is current odd plus 2. Current odd is 1. Then 1 plus 2 here is 3. What happened to the count? Count is 0, initial count is 0, then plus 1. So 0 plus 1 is 1. Right? I hope you got up to this point. Right? මම හිතනවා පුතේ ඔයගොල්ලන්ට මෙතනට එනකන් තේරුණා කියලා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක අනිත් පැත්තට ආය යනවා. right? count එක අපිට කුඩාවේ හෝ සමානයි 3 වෙනක යනකොට තාම count එක එකයි. හරි. එහෙනම් ඔන්න ආයෙ 3ට ආවා. දැන් මොකද වෙන්නේ? What's the value of odd total now? Right? Now the odd total value is 1. Right? What's the value of current odd? Current odd value is 3. 1 plus 3 is 4. Right. ඊට පස්සේ මොකද වෙන්නේ? current odd එකට ආයෙ තව දෙකක් add වෙන්න ඕනේ. එහෙනම් මෙයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? 3ට දෙකක් add කරනවා. 3 plus 2 because current odd is 3, then 2 plus 3 plus 2 is 5. count එකට මොකද වෙන්නේ පුතේ? count එක හැමතිස්සෙම තියෙන count එකට එකක් add වෙනවා, right? So the current count is 1. 1 plus 1 is equal 2. තාමත් අපිට අරක ඇතුළට යන්න පුළුවන්. right? එහෙනම් ආයි පාරක් මේක එනවා. හරි? ආයි පාරක් එනකොට මොකද වෙන්නේ? odd total is equal odd total plus current odd, right? odd total කියන්නේ 4, current odd කියන්නේ 5. 4 plus 5 equal 9. So current odd එකට මොකද වෙන්නේ? මේක 5 plus 2 7. මෙතන මොකද වෙන්නේ පුතේ? 2 plus 1 3. Right? මේක ආයෙ එනවා. එන්න පුළුවන් ඇතුළට? Yes. Why? Because count is equal 3 right now. Right? So count එක 3 නිසා ඔව් අපිට ඇතුළට එන්න පුළුවන්. Right?
එහෙනම් මේක ආයි පාරක් වෙනවා. මොකද වෙන්නේ? මෙතන 9යි ඔට් ටෝටල් then කරන්ට් ඔට්. කරන්ට් ඔට් කියන්නේ දැන් තියෙන්නේ 7යි. 16යි. right? 16යි. අතර අපිට අහන්නේ ඔට් ටෝටල් එකද තියෙන්නේ. දැන් අපි ඊළඟ පාර කවුන්ට් එක 4ට වැඩි නිසා අපිට අතුරට එන්න බෑ. අපිට කරන්ට් ඔට් එකකින් ඇති වැඩකුත් නැහැ. අපිට ඕන ඊළඟ පාර ගියාම 7යි 2යි 9ක් පාටපත් වෙනවා. එහෙනම් ඔට් ටෝටල් එක වෙන්න ඕනේ 16යි. බලමු මේකේ තියෙන උත්තර මොනවද කියලා. right. උත්තරේ දිනවා 16යි කියලා. කොහොමද මේක තේරුණා අය? තේරුම් නැති අය කියන්නේ